අද මං හදන්න යන්නේ අච්චාරුවක්. ඉතින් ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට අච්චාරුවක් හදද්දී ලංකාවේ හදනවා වගේම හදාගන්න ටිකක් අමාරුයි. මොකද ඒ වගේ අපිට අමුද්‍රව්‍ය හොයාගන්න අමාරුයි. අන්න ඒ වගේ වෙලාවක මෙන්න මේ විදිහට හදාගන්නවා නම් ඒක හරීම ලේසියි. මම පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. අච්චාරුවක් හදද්දී පළවෙනියටම අපිට ඕනි වෙන්නේ අබ. දැන් මම මේ අබ ටිකට හොඳට විනාගිරි ටිකක් දාලා පැය 6ක් 7ක් විතර ඒක පෙඟෙන්න තියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට මම පෙඟෙන්න තියලා ගත්ත අබ ටික. අබ ටික හොඳට පෙඟුනහම මෙන්න මේ වගේ පාටකට එනවා. ඉතින් අපිට කඩෙන් ගන්න වේලපු අබ ඇට එහෙම්මම අඹරලා ඒක අපිට පාවිච්චි කරන්න බෑ අච්චාරු හදනකොට. මොකද අබ එකේ තියෙන රසය ටිකක් සැර රසයක් තියෙනවා. ඒ වගේම පොඩි තිත්ත රසයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට විනාගිරි වල ටිකක් වෙලා පෙඟෙන්න දාලා තිබ්බහම ඒ තිත්ත ගතියයි සැර ගතියයි ටිකක් පාලනය වෙලා ඇඹුල් ගතියක් එක්ක හොඳ රසයක් ඒකට එකතු වෙනවා. දැන් මම මේ අබ ටික මෙහෙම භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ලුණු. දැන් මම එකතු කරගන්නවා දුඹුරු සීනි චුට්ටක්. ඉතින් මේ සීනි අත්‍යවශ්‍යම නැහැ. මම සීනි එකතු කරගන්නේ මේ ෆ්ලේවර්ස් ටික බැලන්ස් කරගන්න ඕනි නිසා. ඉතින් ඕගොල්ලොන්ට ආස නැත්තම් සීනි එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඊට පස්සේ එකතු කරගන්නවා මම කහ ටික. මම මෙතනදී කහ එකතු කරගන්නේ මේ අච්චාරුවට හොඳ ලස්සන පාටක් එන්න ඕනි නිසා. මොකද අපි අච්චාරුව හදලා ඉවරුණාට පස්සේ ඒක නිකන් සුදු පාටට අපිට ඇහැට ප්‍රියතාවයක් එන්නේ නැති පාටක් තියෙනවා නම් ඒක අපිට කන්න ටිකක් හිතෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම කහ ටිකක් එකතු කරගන්නේ අච්චාරු හදනකොට. දැන් මම තව විශේෂ දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි මිරිස් කුඩු. ඉතින් ගොඩක් වෙලාවට අච්චාරු හදනකොට මිරිස් කුඩු එකතු කරගන්නේ නැහැ. මම මෙතනදී මිරිස් කුඩු එකතු කරගන්නේ මම ලංකාවෙන් පිට ඉන්න නිසා මට ගොඩක් වෙලාවට අමු මිරිස් හොයාගන්න වෙන ටිකක් සැරගතිය අඩු ඒවා. ඉතින් ඒ හින්දා මම අච්චාරුවට පොඩි සැරගතියක් එන්න ඕනි හින්දා මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මම මේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මිරිස් ගලකින් මේක හොඳට අඹර ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙම නැති කෙනෙකුට මේක බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන පාටක් එක්ක සෝස් එකක් වගේ තමයි මේක දකින්න තියෙන්නේ. අද මම අච්චාරුවට මෙතන අරන් තියෙනවා ලුණු වර්ග දෙකක්. ඊට පස්සේ මම කැරට් අරන් තියෙනවා. තව මම එකතු කරගෙන තියෙනවා බෝංචි ටිකක්. ඒත් එක්කම අමු මිරිස් එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ අමු මිරිස් මං ඒ අමු මිරිස් මැදින් දෙකට පලාගෙන තමයි තියෙන්නේ. ඊට අමතරව මං එකතු කරගෙන තියෙනවා අමු ගස් ලබු. ඉතින් අපි අච්චාරු හදද්දී ඇලුමිනියම් භාජන පාවිච්චි කරනවා ගොඩාක් අඩුයි. මොකද ඒක ගොඩාක් අහිතකරයි. ඉතින් ඒ හින්දා මැටි හට්ටි ඒ වගේම ලී භාජන, ලී හැඳි වර්ග එහෙම නැත්නම් ප්ලාස්ටික් හැඳි වර්ග පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. දැන් මම එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටික. මේ ලුණු මම ටිකක් ලොකුවට කපාගෙන තියෙනවා. දැන් මම එකතු කරගන්නවා බෝංචි ටික. දැන් මම එකතු කරගන්නවා අමු ගස් ලබු ටික. ඊට පස්සේ කැරට් ටික එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා අනිත් ලුණු ටික. ඊට පස්සේ මම එකතු කරගන්නවා අමු මිරිස් ටික. මම කලින් කිව්වා වගේ මේ අමු මිරිස් එකතු කරගන්නකොට මේ අමු මිරිස් දෙකට මැදින් පලා ගන්න ඕනි. මොකද එතකොට තමයි හොඳට මේ අබ මිශ්‍රණේ
මිරිස් වලට උරා ගන්න. ඉතින් මම මෙතනදි කියන්නම් ඇයි මම මේ වගේ බී ලූණු එකතු කරගන්නේ කියලා. මොකද පිටරට ඉන්න කෙනෙකුට රතු ලූණු හොයාගන්න හරිම අමාරුයි. ඇත්තටම රතු ලූණු නැති තරම්. ගොඩක් වෙලාවට සීත කරන ලද රතු ලූණු තියෙනවා. ඒත් ඒවා තැම්බිලා වගේ තියෙන්නේ. ඒ නිසා අච්චාරුවකට ගොඩාක් සුදුසු නැහැ. ඒ හින්දා මම නම් ගොඩාක් වෙලාවට මේ වගේ බී ලූණු ලොකුවට කපාගෙන එකතු කරගන්නවා. දැන් මම අබ මිශ්‍රණය එකතු කරගන්නවා මේකට. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් අබ මිශ්‍රණය හදාගද්දි ඒකට විනාකිරි අඩුවෙන් පාවිච්චි කරන්න වග බලා ගන්න ඕනේ. මොකද අපි අච්චාරුව හදලා දවස් 3-4ක් තියෙන එක තැම්බෙන්න. අන්න එහෙම තැම්බෙන්න තියෙන කාලෙදී නිකම්ම අච්චාරුවේ වතුර උනන ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි අබ මිශ්‍රණයට වැඩියෙන් විනාකිරි එකතු කරගත්තොත් වෙන්නේ අපේ අච්චාරුවේ වතුර ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ඉක්මනට මේක තැම්බෙනවා. ගොඩක් කාලයක් තියාගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා විනාකිරි ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මිශ්‍රණය එකතු කරලා ඉවරනකොට මෙන්න මේ වගේ වියලි ගතියක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. දැන් මම මෙතන අරන් තියෙනවා කෙසෙල් කොලයක්. ඊට පස්සේ මම හදන්නේ ඒක ටිකක් තවා ගන්න මෙන්න මේ විදිහට. දැන් මම මෙතන මැටි භාජනයක් අරන් තියෙනවා. ඊට පස්සේ මම මේකේ අඩියට දාගන්නවා අර තවාගත්ත කෙසෙල් කොලයෙන් කොටස. දැන් මම අච්චාරුව මේකට දාගන්නවා. දැන් මම ඔන්න ඔය විදිහට අච්චාරුව දාගත්තා. ඉතින් මගේ අච්චාරුවේ නම් දියර ගතිය හොඳටම අඩුයි. අපි බලමු අච්චාරුව තැම්බිලා ඉවර වෙනකොට කොහොමද කියලා. ඊට පස්සේ මම මේක උඩින් මේ කෙසෙල් කොලේ දාගන්නවා. දාගෙන ඒක උඩින් තවත් කොලයක් දාලා රෙදි කෑල්ලකුත් ඒක උඩින් දාලා මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා. ඔන්න ඔය විදිහට ගැට ගහලා අච්චාරුව තැම්බෙන්න දවස් 4-5ක් විතර තියලා තියන්න ඕනේ. ඉතින් අච්චාරුවේ තැම්බෙන කාලය තීරණය වෙනවා පරිසරයේ තියෙන උෂ්ණත්වය අනුව. ගොඩාක් රස්නේ කාලෙක නම් ඉක්මනට අච්චාරුව තැම්බෙනවා. ඒ වගේම තමයි සීත කාලයක් නම් අච්චාරුව තැම්බෙන්න යන කාලය ටිකක් අඩුයි. ඉතින් ඒක ඕගොල්ලොන්ට තමන්ගේ පරිසර තත්ත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්. අච්චාරුව එක මේ තියෙන්නේ දවස් 7කට පස්සේ. ඉතින් මම අච්චාරුව තියලා තිබ්බේ ෆ්‍රිජ් එකේ. මොකද මට මේක ඉක්මනට හදාගන්න උවමනා වුණේ නැහැ. මට තියෙන වැඩත් එක්ක මට ටිකක් මේක පහු කරගන්න ඕනි වුණා. ඉතින් දවස් 7කට පස්සේ අච්චාරුව ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි දකින්න හම්බෙන්නේ අච්චාරුවේ වතුර ගතිය. ඉතින් ගොඩාක් වතුර උනලා නැහැ. ඉතින් අච්චාරු හදද්දී ඒකට දාන මේ අමුද්‍රව්‍ය එක එකනා එක එක විදිහට යොදා ගන්නවා. සමහර වෙලාවට උණු වතුරෙන් ටිකක් තම්බලා ගන්නවා. එහෙම නැත්නම් තෙලට දාලා ගන්නවා.
එහෙමත් නැත්නම් අද මම හදනවා වගේ අමුවෙන්ම හදනවා. ඉතින් මම නම් ගොඩක් වෙලාවට කැමති අමුවෙන් අච්චාරුව දාගන්න. මොකද එතකොට ගොඩක් කාලයක් එක තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මං අච්චාරු එක හැදුවේ.